සමිඳුර ප්‍රශංසා ලෝපුරා පිපිසිටින සිල්ම දේවදරුවන්ගේ අවසරයි. ඉතින් තවත් ලස්සන සුන්දර දවසක් ස්වාමීන් වහන්සේ අපිට දී තිබෙනවා. ස්වාමීන් වහන්සේ දුන්නා වේ කරුණාව නිසා මම උන්වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම මම විශ්වාස කරන ඔබ සියලු දෙනාම ඊයේ දවස පුරාට ස්වාමීන් වහන්සේගෙන් භුක්ති විඳ ආශිර්වාදයේ ප්‍රේමයේ සතුට ප්‍රීතිය ගැන ඔබ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි, ලෙවි විවස්ථාව 5 වෙනි පරිච්ඡේදය 17 වෙනි වගන්තිය. යමෙක් පව් කොට ස්වාමීන් වහන්සේ නොකරන්ට අනකල දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නමුත් වැරදිකාරයෙක්ව තමාගේ අයුතුකම දැරිය යුතුය. පොදුවේ අපේ වචනයක් තියෙනනේ, මම නොදැන කරේ, මං ඒක දන්නේ නැහැ, ඒක පාපයක් කියලා මම දන්නේ නැහැ, මං ඒක දැනගෙන නෙමෙයි කරේ නේද? මෙතන කියනවා මේ බයිබල් පදයට අනුව ලෙවි 5:17 අනුව නොදැන කරත් පව් කියන්නේ පව්ම තමයි. බාන 19 වෙනි පදය සැබවින් ඕ ස්වාමීන් වහන්සේ ඉදිරියේ වර්ධකාරයෙක් යයි කීය. පාපය කියන්නේ මොකද්ද? දේව වචනය පාපය ලෙස හඟවා තිබෙන දේ කරන්න එපා. පාපය කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ කරන්න කියන එක නොකරන එක. දෙවියන් වහන්සේ නොකරන්න කියන එක කරන එක. පැහැදිලිද? පාප වර්ග දෙකයි. දෙවියන් වහන්සේ කරන්න කියන එක නොකිරීම පාපයක්. දෙවියන් වහන්සේ එපයි කියන එක කිරීමත් පාපයක්. ඉතින් කෙනෙකු ජේසුස් ළඟට එද්දී ඔහුට සමාව ලැබෙනව නේද? මොනවටද සමාව ලැබෙන්නේ? නිකන් කල්පනා කරලා බලන්නකො, කෙනෙක් ජේසුස් වහන්සේ ළඟට එද්දී ඔහුට සමාව ලැබෙනවා. මොනවට සමාව ලැබෙන්නේ? ඔහු අතීතේ කරපු වැරදි වලට. ඔවුන් වහන්සේ ළඟට එන්න කලින් කරාපු වැරදි වලට. ඒක නෙවෙයිද? 2 පේත්‍රස් 1:9 කියනවා බලන්න. නමුත් මේවා නැති තැනත්තේ තමාගේ පරණ පව් වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතක නැතිකොට ළඟ තිබෙන දේ පමණක් බලමින් අන්දව සිටි. පරණ පව් වලින් පවිත්‍ර කරනු ලැබ. දැක්කද? ඉතින් නොදැන සිටිය කාලේ කරපු පව් වලට සමාව ලැබුණා. නමුත් නොදැන කළත් පාපයම තමයි කියලා බයිබලේ කියනවා අදට. ඒක නිසා නොදැන කළත් ඒක පාපයමයි, ඒක භයානකයි. අද ස්වාමීන් වහන්සේ ළඟට එන්න සමාව ලබා ගන්න පිණිස. ඒ නිසා දැන පව් කිරීම මහා දඬුවමක් ඔබට. නමුත් නොදැන වුණත් පව් කිරීම පාපයක් බව මතක තියාගන්න. කොහොමද මේකෙන් අපි අයින් වෙන්නේ? වචනෙට දෙන්න. බයිබලයේ කියනවා නේද මේ කියවන්න, මේ අසන්න, මේ පිළිපදින්න ආශිර්වාද ලද්දෙක් කියලා. ඉතින් බයිබලයේ කියනවා වචනය මගේ පාදයට ආලෝකයක් කියලා. ඒ නිසා මෙනෙහි කරද්දී, වචනේ මෙනෙහි කරද්දී, මේ මෙනෙහි කිරීම තුල ඔබ යද්දී ඔබ තුල පාපයට ඉඩ නැති වෙනවා. ආමෙන්. අපි යාචනා කරමු දෙනම් ස්වල බලදාර මහෝත්තම ජීවමාන දෙවි සමිඳ ඔබට ස්තුතිවන්ත වෙනවා මේ අනුගතුම වචනය නිසා. අපත දවසේ ඔබ වහන්සේ කතා කරපු වචන නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරන අතර මේ වචනේ පරිදි ස්වාමිනී අපි අද දවසේ අපේ ජීවිත සෝදිසි කරලා දෙවතාත්‍ය අපි සිත් තරවගෙන ඔබගෙන් සමාව ඉල්ලගෙන දෙවතාත්‍ය ඔබ කැමති වන ජීවිතය අපි ගත කරන්නට යනවා. සමිඳුන කතා කරනව මාවද අසල කීකුරෙන්නව මේ සිළු සෙනඟ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔබගේ මහත්වම දේ අතර බාර කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසුස් පිටයි මම සමීර. හැමෝම මුළු දැසන අතරාමාට ශ්‍රී වචනය තුලින් සුබ දවසක් ඔබට.